ආන වෝහාර දහමින් දිබෙන සිත්වලට පරමත්ත දේශනා සසර දුක් සදහට නිවන්නට. මෙතා ප්‍රශ්නයක් සෝතාපන්න ඵලයට පත් වූ කෙනෙකු ප්‍රථම ධානයේද පැමිණි බව දැනගන්නේ කෙසේද කියලා මේ ප්‍රශ්නයක්. කර්මස්ථාන වැඩිීමේදී යම් අවස්ථාවක ශබ්ද නගා වැඩිම නතර වී සිතින් පමණක් වැඩිම සිදුවේ. මෙම අවස්ථාව ප්‍රථම ධාන අවස්ථාවද යන්න පැහැදිලි කරලා දෙන්නත් කියලා විල්ලීමක් කරන්න. සෝතාපන්න ඵලයට පත්වීමේදී සමත විදර්ශනා යුගනද්දව වැඩෙන මොහොතක් වෙන්න ඕනේ කියන එක පෙන්නලා තියෙන්නේ. හැබැයි සෝතාපන්න ඵලයට පත් වෙනවා කියනට ඇහිපිය ගහන මොහොතකුත් ඇති. එතකන් තියෙන්නේ මාර්ග අනුගාමිකත්වයේ. සෝවාන් ඵලයට පත් වෙන මොහොත එක චිත්ත වීතියයි. ඵලයට පත් වෙන්නේ ඇහිපිය ගහන මොහොතකට චිත්ත වීති කෝටි ගාණක් හටගෙන ඉවරයි. එහෙනම් එතෙන්ටකන් වැඩෙන්නේ මාර්ගය. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් නිතරම සිහි කරලා අනේ මේ ලෝකේ ස්වභාවය මේකනේ කියලා හරියට වැටහෙන්න පටන් ගන්නකොට වැඩෙන්නේ මාර්ගය. ඒ විදිහට මාර්ගයේ වැඩිලා හිටන් එක අවස්ථාවක් එනවා ඒකට අවශ්‍ය කරන සියල්ල ලැබෙන. හරියට නෙළුම් පොහොට්ටුවක් ගහේ රසය අරගෙන ජලයේ තිබෙනා වූ ස්වභාවයෙන් උඩට මතුවෙලා මෝරලා තියෙනවා රෑ එළියෙනකත් පිපෙන්නේ නැහැ. සූර්යාලෝකයේ වැටෙනකන් මේ මල පිපෙන්නේ නැහැ. පිපෙන්න ඔක්කොම මෝරලා හරි ගිහින් තියෙනවා. නමුත් සූර්යා පායනකොට මේ ආලෝකයේ වැටෙනකොට මල පිපෙනවා. නම් නෙළුම් මලට සූර්යාලෝකයේ අත්‍යවශ්‍යයි පිපෙන්න. අන්න ඒ වගේ සූර්යාගෙන්ම ලැබෙන ශක්තිය පෝෂණය අරගෙන ගහෙන් ලැබෙන පෝෂණයෙන් මල් කැකුල ලොකු වෙනවා. මල් කැකුල මෝරලා ලොකු වෙලා බුදියෙන් උඩට ඇවිදලා පිපෙන්න ඔන්න මෙන්න කියන මට්ටමට තිබුණා. සූර්යාලෝකයේ නැගෙන මොහොතේනටයි පිපෙන්නේ. අන්න ඒ වගේ මාර්ගයේ වඩපු කෙනෙක් කොයි විදිහටද අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරලා ඉන්නකොට මාර්ගයේ වැඩෙනවා. මෝරපු නෙළුම් මල් කැකුල වාගේ පූර්ණ වෙලා තියෙනවා සූර්යාලෝකයේ නැගෙන මොහොතක ඒක පිපෙන්න ලහන් වුණා වාගේ. මෙන්න මේ වගේ සත්පුරුෂ සංසේවනයේ සද්ධර්මා ශ්‍රවණේ යම් මොහොතක ලැබෙනකම් මුලින් ලැබෙනවා ඒව නැතුව නෙමෙයි. ලැබිලා මාර්ගයේ වැඩනට ඵලයේ ලැබෙන මොහොත අත්‍යවශ්‍යයෙන්ම ලැබෙන්න ඕනේ. තමන් වැඩුණු ධම ආවර්ජනා කිරීමේදී අත්‍යවශ්‍යයෙන් ආධාරයක් ඕනේ. ඒ ආධාරේ මාර්ගයෙන් තමයි ඵලයේ ලැබෙන මොහොත ලඟ වෙලා ලැබෙන්නේ. ඒක විශේෂයක්. වැටකොළු වලක් හිටවලා හිටන් ටික දවසක් යනකොට ඒක දෙපෙති වෙලා ඔක්කොම හරි ගිහිල්ලා කොළ දෙකක් තුනක් ඇවිදලා රෑන් ටිකක් එළියට දික් වෙලා එනවා. ඒ රෑන් දික් වෙන්නේ මොකටද? මොකක් හරි කමක් නැහැ පහුරක් ඇවිදි මොනවා හරි අල්ලගෙන උඩට නැගින තනියෙන් බැරි හින්දා. බලාපොරොත්තු ඉන්නවා රෑන් ටික ඇදිලා. අපි පොල් අතොටි කිල්ලක් හරි නැත්නම් මොනවා හරි කෝටුවක් හරි හිටවනවා. එතෙන්ට. පොඩ්ඩක් වෙලා බලනකොට වැලේ අර පහුරු ගිහිල්ලා පහුර කියලාගෙන පොඩි රෑන් ටිකක් තියෙනවා. ගහකට යන්න වැලින් වැල බදා ගන්න එක. අර කෝටුව හරි නැත්නම් අර අපි තිබ්බ ඉපල හරි බදාගෙන ස්ක්‍රීන් එක වාගේ ඇඹරිලා ගිහින් ඒකට ඇදලා ගන්නවා. ඒකේ ආධාරයෙන් ගහට නගිනවා. වැල උඩදී එයා අතල මේ අතල පැතිරලා ගියාට පස්සේ අර උඩට ගෙනිච්ච රැහන් කැඩිලා ගියත් දැන් වැල වැටෙන්නේ නැහැ. ගහේ බැදිලා හැදලා උඩට ගිහිල්ලා. හැබැයි ආධාරය නොලැබුණා නම් කවදාවත් අර වැලට උඩට යන්න බෑ. මෝරලා උඩට යන්න හේතු තිබුණාට ආධාරයක් නැතුව ගහට නැගෙන්න බෑ වැලට. අන්න ඒ වගේ මාර්ග ඵලයේ ලබන මොහොතට ආධාරයක් අවශ්‍යයි. බුද්ධ ශ්‍රාවකයෝ වැල් වලට උපමා කරලා තියෙන්නේ.
බුදුරජාන් වහන්සේ මහා වෘක්ෂය මේක ක්‍රමයකට ගත්ත දෙයක්. ඒ වාගේ මේ හේතුවෙන් වෘක්ෂයට බැඳුණු වැල් වාගේ උඩට ගිය වැල් වාගේ තමයි අනිත් ශ්‍රාවක පිරිස. හැබැයි වැලකේ ඉතිලත් වැලකට උඩට ගිය හැකි. ඒ වැල ගහට ඉතිලා තියෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ වැලේ ඉතිලා හිටන් තව වැලකට ගහට නැගුණ හැකි. හැබැයි වැල් දෙකක් තුනක් එකතු වෙලා හිටන් ගහට එකක්වත් නැගිච්ච නැත්නම් නැගිලා තිබුණ නැත්නම් වැලෙන් වැල ඉතිලා කවදාවත් උඩට නැගෙන්න බෑ ඔක්කොම එක පොදියට බිම වැටෙනවා. මේක උපමාවක්. ඒ වගේ බුද්ධ නැමැති මහා වෘක්ෂයේ ඉතිච්ච බුද්ධ ශ්‍රාවක නැමැති වැල් තමයි මේ තියෙන්නේ. ඉතින් වැලක් ගහට නැගෙන්න නම් අර ආධාරයක් අවශ්‍යයි. ඒ වගේ බුද්ධ ශ්‍රාවකයේ සෝතාපන්නව තමයි ස්ථිර බුද්ධ ශ්‍රාවකයෙක් හැටියට ඵලයෙන් ස්ථිර වෙන්නේ. බුද්ධ නැමැති මහා වෘක්ෂයට ගියා වෙන්නේ ඉස්සෙල්ලම. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි සත්පුරුෂ සංසේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි කියන දෙක. මුලින් ලැබෙන සත්පුරුෂ සද්ධර්මයේ අහනකොට සත්පුරුෂ ධර්මයේ මේ අතුරින් අහනකොට ඒ සද්ධර්ම ශ්‍රවණය නිසා දහම් බීජය පැලවෙනවා පපුවේ. ලෝකේ මොහිත ඉස්සර අනන්ත සංසාරේ යහපු නැති අවබෝධ කරගු නැති අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණය පිළිබඳ පළමු වැටහීම එනවා. එතන පටන්ගෙන මාර්ග අනුගාමිකත්වය ආරම්භ කරනවා. ඒ වැටහීම ආපු අයත් ආර්යවම තමයි. මාර්ග අනුගාමික ආර්යව නැත්නම් ඒ අය සතර අපාගත වෙන්න තියෙන හේතු නැති අය. හැබැයි ඵලයේ ලැබුවේ නෑ තව. කොයි මොහොතක හරි ඵලයේ ලබන්න තවත් ආර්ය ධර්මයේ ලැබූ කෙනෙක් ඇසුරෙන් බණ පදයක් හරි අහන්න ඕනේ. ඒ මොහොතේ විශේෂයක් ලැබෙනවා. ඒක තමයි සත්පුරුෂ සංසේවනයේ කියන එකේ තියෙන විශේෂත්වය. කවදා හරි මේ ලෝකේ සෝතාපන්න පුද්ගලයෙක් හිටියානම් එයා මේ මාර්ගඵලයටපත් උනේ කවුරුගෙන් බණ අහලාද කියලා ඔය විදිහ බලාගෙන ගියාම අන්තිමට කෙලවර වෙනවා බුදුරජාන් වහන්සේගේ බණ අහලා කෙනෙක්ින් සම්බන්ධව. බුදුරජාන් වහන්සේගෙන් ධර්මය අහලා මාර්ගඵල ලැබුණු රහතන් වහන්සේ නමක් හෝ මාර්ගඵලයටපත් වුණ කෙනෙකුට ගිහිලා තමයි නතර වෙන්නේ ගමන. අවුරුදු දහස් ගානක් තුල පරම්පරාව බලපුවාම. එහෙනම් බුද්ධ ශ්‍රාවක පරපුර කැඩෙන්නේ නැත්තේ ඔන්න ඔය හේතුව උඩ. කැඩුණා නම් එතනින් ඉවරයි අවසානයේ. ඒ බුද්ධ ශාසනයේදී නැවත වරක් මාර්ගඵල අවබෝධයක් ලබා ගන්න බෑ. දැන් මේකෙත් එක ප්‍රශ්නයකුත් අහලා තිනවා එක්කෙනෙක්. ඒක මහාචාර්යවරයෙක් අහපු ප්‍රශ්නයක් කියලා. ඒකේ තියෙනවා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල මාර්ගඵලලාභී නැද්ද මේ බුදුරජාන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා කාශ්‍යප බුදුරජාන් වහන්සේගෙන් එහෙම බණ අහලා. කාශ්‍යප බුදුරජාන් වහන්සේගෙන් පමණක් නෙමෙයි විපස්සී බුදුරජාන් වහන්සේගෙන් දැන්ට කල්ප 36කට එහා බණ අහලා අරිහත්ත්වයටපත් වෙච්ච අය අනාගාමී ඵලයටපත් වෙච්ච අය සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල ඉන්නවා. එතන පටන් සත්බුදුරයන් ලෝකේ පහළලා තියෙනවා ශාසන අන්තර්දාන වෙලා තියෙනවා. ඒ ශාසන අන්තර්දානයේ ගණන් ගන්න ඒ සුද්ධාවාසයේ ඉන්න මාර්ගඵලලාභීන්ගේ ඉඳීමෙන් හෝ නැතිවීමෙන් නෙමෙයි. මේ මනුස්ස ලෝකයේ මිනිස්සෙයින් අතර අවසාන කෙනා ඉවර වුණාට පස්සේ එන අවසාන මේ සෝවාන් පුද්ගලයාගෙන් පස්සේ ධර්මාභෝධයක් ලබා ගන්න බැරි කාලයක් එනවා. හැබැයි ඒ කාලේ එනවයි කියලා කියන්නේ යම් කිසි කාලයක ඔය ශාසන අන්තර්දානීය අවස්ථාවක් එනවා. අධිගම අන්තර්දානීය කියලා එනවා කොටසක්. ඔය අධිගම අන්තර්දාන වෙනකොට නැවතත් ධර්මාභෝධය ලබාගෙන සෝවාන් මාර්ග අනුගාමිකයෙක් ඇති වෙන්නවත් හේතුකාරක වෙන සතර පද ගාථාවක නියම බුද්ධාර්ථයේ විග්‍රහ කරන්න කෙනෙක් ලෝකේ නැති වෙනවා. අන්න එතකොට තමයි සද්ධර්ම අන්තර්දානය කියලා කියන්නේ. ඊට පස්සේ බ්‍රාහ්මණය කොච්චර හිටියත් මිනිස්සෙකුට මාර්ගඵලයක් ලබා ගන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ අවසාන මාර්ගඵලලාභියා මේ මනුස්ස ලෝකෙන් චුත වුණාට පස්සේ ඊට පස්සේ නැවත වාරයක් ලෞතර බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඕනේ. ශ්‍රාවකේ පහළ වෙන්න බුද්ධ ශ්‍රාවකේ පහළ වෙන්න මාර්ගඵලලාභී. අන්න ඒක කියනවා
අධිගම අන්තර්දානෙ. ඉතින් දෙවියන් අතර හිටියට වැඩක් නැහැ. දෙවියන් අතර ඉන්නකොට ඒ ඉතින් යම්කිසි බුද්ධලේ දෙවියෙක් වුණා නම් බුද්ධ නමස්කාරයක් කරලා හරිය වන්දනාමාන කරලා තුන්රුවක් ගුණයට ගරු කරන්න පුළුවන් ඒ කාලෙදී. එහෙම ඉඳලා ඒ කෙනෙක් දියුලෝට බඹලෝට යන්න පුළුවන්. ඊට පස්සේ එහෙදි බණ අහන්න පුළුවන්. ඒක හරි. මිනිස්සෙක් කියලා මගපල්ල වණ්ඩයි බැරි. දෙවියෙක් කියලා බ්‍රහ්මයෙක් කියලා ඕන කාලයක පුළුවන් කියන්නේ බුද්ධාන්තර 20 ගානකට එහා බුද්ධවරු පහළ වෙච්ච කාලේ එහෙමත් තියෙනවා. එහෙම කාලයකත් නිවන් දකින්න මගක් තියෙනවා දෙවි වෙලා බ්‍රහ්ම වෙලා. බුද්ධ කියන ගුණය සිහි කළා ගුණ මාත්‍රයට හරි වැදලා පොදලා චිත්ත ප්‍රසාදය ඇති කරගත් අයට මේ මනුස්ස ලෝකේ මාර්ගඵල ලබන්න අවස්ථාව නැතුව ගියා. ඒ හේතු වාසනාවෙන් දෙවියෙක් වෙලා බ්‍රහ්මයෙක් වෙලා ඉපදිලා හිටන්. ඒ කාලේදී බලහඬ අවස්ථාව ලබා ගන්න පුළුවන්. එදා මේ මනුස්ස ලෝකේ සාසනාන්තර්දානිය ගැනයි ඔය 5000කින් පස්සේ සිද්ධ වෙන ආකාරයෙන් පෙන්නන්නේ. නැත්නම් බුද්ධ ශාසනය තුල මේ ශාසනය පවතින කාලය කියලා පෙන්නන්නේ එහෙමයි. එතකොට මේ වගේ අවස්ථාවක බණහන මොහොතක අපිට සද්දය ඇහෙනවා. අවධානයෙන් අහගෙන ඉන්නවා. ඔය මොහොතේදී ඇහිපිය ගන්න මොහොතක් යන්න ඉස්සෙල්ලා ඔය බාහිරින චිත්ත වීති අපිට හොයන්න බෑ. ඒක ලෞතර බුදුරජාණන් වහන්සේටයි ඒ ධර්ම ස්වභාවය ගෝචර වෙන්නේ චිත්ත ස්වභාවය. අනික් කෙනෙකුට කියන්න බෑ මේ තත්පරේට චිත්තස් වාර කොච්චර ගියාද? චිත්ත වීති කීයක් පහළ වුණාද ආදී වශයෙන් අනික් කෙනෙකුට කියන්න බෑ. අනාවරණ ඥානීන වැඩි මහා ඥානයකේ ලෞතර බුදු පියාණන් වහන්සේ නමකට නම් කියන්න පුළුවන්. අනික් කෙනෙකුට ගෝචර නැති දෙයක්. නමුත් අන්න එහෙම ඇහිපිය ගහන තරම් මොහොතක ප්‍රථම අධ්‍යානයේටපත් වෙලා පසුතලය හැදෙනවා. හැදිලා අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ධර්මයේ පිළිබඳ ප්‍රඥා පහළ වෙන මොහොතක් එනවා. ඒ ඵලයේ ලැබලා ඉවරයි ඊට පස්සේ. උඩ බලලා බිම් බලන් ඉතලා ඵලයේ ලැබිලා ඉවරයි. එක පැත්තක් බලලා බිම් බලනකොට ඵලයේ ලැබිලා ඉවරයි. එහෙමත් අවස්ථාවක් තියෙනවා. හැබැයි මාර්ගයටයි කල් යන්නේ. ඵලයේ ලැබෙන මොහොත කොයි මොහොතද කියන්න බෑ. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අට්ටික කර්මස්ථානයේ වඩමින් යනවා. ඉතින් අට්ටි ගියා කියලා කිව්වට ඊට වඩා ගැඹුරු එකක් ඒක. ඒ කර්මස්ථානයක් වඩමින් යනකොට ඒ සෝතාපන්න මාර්ගයටපත් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ මේ අරිහත්ත්වය ගැන ඔය කියන්නේ. එක්තරා කාන්තාවක් පාරේ ගිහිල්ලා යහඳුරකලා හයියෙන් හිනාවක් දැම්මා. ඒ වෙසඟනා. ඒ පැතර වසන කරගන්න කරපු වැඩ. ඒ සද්දෙට උන්වහන්සේ එකපාරක් ඒ පැත්ත බලලා බිම් බැලුවා. ඒ පැත්ත බලනකොට දැක්කා අර අට්ටික සංඥා පරිදි ඇට සැකිල්ලක් යන හැටි hina වෙවි. එහෙමයි හැඟීම ආවේ. ඒ බලලා ආපහු බිම් බලන්න තත්පරයක් යන්න ඇති ඕන්න. බිම් බැලුවේ අරිහත් වෙලා. සීක පුද්ගලයෙක් හැටියට ඒ ස්ත්‍රිය දිහා බැලුවේ අර hina සද්දෙට. ඔය පැත්තක් බලලා බිම් බලා ගත්තා විතරයි. ඔය කාලය තුළ අරිහත් ඵලයටත්පත් වුණා. එනම අපි හිතා ඉඳලා හුඟා කල් ගිහිලා තෙතම ඉඳලා ලබන එකක් නෙමෙයි අරිහත් ඵලය හෝ මාර්ග ඵල කියන්නේ. එතන සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ අවශ්‍ය නැහැ සෝවාන් වෙලා හිටපු නිසා. සෝවාන් ඵලයටපත් වීමටයි මේ වගේ අවස්ථාවක් ඕනේ කරන්නේ. ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ ගැළපෙන අරමුණක් දකින්න එක විතරයි. මේ අරමුණ ලෝක සත්‍යයට එක්ක ඇලෙන එකක් එක්ක ගැටෙන එකක්. නමුත් ඒකේ තියෙන ඇලීමේ ස්වභාවය, ගැටීමේ ස්වභාවය විදර්ශනා නුවණ තියෙන කෙනාට දැනෙනවා. ඇලීමේ ගින්න මොහොතේම වැටහෙනවා. ගැටීමේ තියෙන ගිනි ස්වභාවය මේ මොහොතේම වැටහිලා හිටන් හිත මිදිලා යනවා. අන්න ඒකයිගේ ස්වභාවය. ඒ ලැබෙන මොහොතේදී සමතේ ලැබිලා තියෙන්නේ. නීවරණ සමත වෙන හේයින් සමත කියනවා. ප්‍රථම අධ්‍යානයේ ලැබෙන හේයින් සමත කියනවා කිව්වට හරියන්නේ නැහැ. ඒක නෙමෙයි පෙන්නලා තියෙන්නේ. සමත කියන්නේ නීවරණ සමත වෙන නිසායි. එන යම්කිසි බුද්ධලයේ යම්කිසි අරමුණක් දැකලා අසාර අරමුණක හැටි කියලා මෙනෙහි කරන අවංකව මේ මොහොතේදී කාමච්ඡන්ද නීවරණයේ ව්‍යාපාද නීවරණේ ඉතර නැහැ.
ඒ මොහොතේ. තීන මිද්ද උද්ධච්ච කුකුච විචිකිච්ඡා කියන මේ නිවර්ණ පහම මේ මොහොතේ නැහැ. දස අකුසල් තවත් ක්‍රමයකින් කියනවා නම් කැටි කරලා කියනවා නම් පංච නීවරණ කිව යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පංච නීවරණ විස්තර කරලා කියනවා නම් දස අකුසල් කිය යුතුයි කියලා පෙන්නනවා. එහෙනම් පංච නීවරණ යම් තැනක මොහොතක් නැත්නම් හිතනකොට ඒ මොහොතේ දස අකුසලේම නැහැ. දස අකුසලේම නැත්නම් එතන තියෙනවා සීලය. කම්පා වෙන තිබිච්ච ලෝභ දේශ මොහ නැහැ දස අකුසල නැති මොහොතක. අන්න එතන සමාධියක් තියෙනවා. නීවරණ සමත වෙලා හින්දා සමතයක් තියෙනවා. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරපු නිසා ප්‍රඥාව තියෙනවා විදර්ශනාව තියෙනවා. සමත විදර්ශනා යුගනද්දෝ වැඩිච්ච මොහොත. ඔන්නේ මොහොතේ ප්‍රඥා පහළ අසාරය මොනව බලන්නද? අසාරය මොනව දකින්නද? මේ විදිහට හිත එනවා එකපාරට. අන්න අසාරත්වයේ ප්‍රඥාව තුලින් වැටහුණ මොහොතක් ආවනම් මාර්ගඵල මොහොත ලැබුණා. ඉතින් මේක 아무තු එකක් කියලා එක එක ඔය භාවනා පන්ති වල එහෙම උගන්වනවා. ඉඳගෙන ඉඳ උඩ ගියා එන්නන ආලෝකයක් පාල වුණා විදුලි කටුව වාගේ දැක්කා අරවා මෙයා රඩේ ඇතිවා කියනවා. ඉතින් දැකිය යුතු ක්‍රමයේ ඔන්න ඔකයි. සෝවාන් වෙලා හිටියනම් වෙලා හිටපු කෙනෙකුට භාවනා නියෝගව ඉන්න වෙලාවක ඔය කියන ස්වභාවය ලබන්න පුළුවන්. මනසට අරමුණක් ඇවිදිලා. හැබැයි මේ අරමුණ ලබන්නේ මේ බාහිර ලෝකයා දකින්නා වූ විදිහේ ලෞකික රූපය සද්දයක් ඇහිලා පෙනිලා නෙමෙයි. විදර්ශනා වෙලා. යම්කිසි ආලෝක මාත්‍රයක් ආවනම් දැක්කනම් ඒක හිත වැදෙන්න ඉස්සෙල්ලා දකින්න දෙයක් තියෙනවා. එයා ස්කන්ධ වශයෙන් හරි ධාතු වශයෙන් හරි ආයතන වශයෙන් හරි මේ මොහොතේ ක්ෂණයකින් එක විදර්ශනාවට නැගෙන්න ඕන. ඒක මමත්වයෙන් ගන්න අල්ලන්න වටනාදියක් ඒකේ නෑ කියලා ප්‍රඥාවට ගෝචරලා මේ මොහොතේ වැටෙන්න නුවණ පහළ වෙන්න ඕන. එන විදුලි කොටනවා වගේ එකපාරට දැවුනනම් ඔය භාවනා කර කර ඉන්නකොට ඉස්සෙල්ලා විදර්ශනා කළා හුරු කරගන්න ඕනේ ඒක මොකද කියලා රැවටෙන්නේ නැතුව. දැන් ඉතින් ගුරුවරයා හම්බෙලා අහන්න ඕනේ මා සෝවාන් වුණාද කියලා විදුලි කොටුවාගේ මාතත් දැවුණානේ. එහෙම ඒවා ගන්නෙ නැතුව කාගෙන්වත් අහලා පුළුවන් එකක් නෙමෙයි ඔක දැනගන්න. ඒ චක්‍රය හොඳට තේරුම් අරන් තියෙන්න ඕනේ. දකින්න චක්‍රය. ওই දැකපු දේ පංචස්කන්ධයේ බෙදලා බලන්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් දැක්කනම් ආලෝකයක් වශයෙන් ඒ දැක්කේ රූපය. ඒගලයි මොනවා හරි සුභ ස්වභාවයක් දැනුණා නම් සැපක් හෝ උපේක්ෂා ස්වභාවයක් හෝ දැනුණා නම් ඒක වේදනායි ස්කන්ධයටයි. මං එකපාරේ එළියක් දැක්ක හැමතැනම උඩ යට වටේ හැමතැනම එළියක් ගියා කියලා එහෙම ඒ වගේ දැක්කනම් ඒ ස්වභාවයේ සංඥා ස්කන්ධයටයි. ඒ විලාවේ මට හරි සාන්තියක් දැනුණා කියන්න බැරි තරම් ලස්සන ආලෝකයක් දැක්ක හැම කිව්වනම් ඒ හරිය සංකාර ස්කන්ධයටයි. මට ඔන්න ඔය ටිකයි දැනුනේ කිව්වනම් ඒක විඥාන ස්කන්ධයටයි. එහෙනම් මම දැකලා තියෙන්නේ මොකද්ද? රූපස්කන්ධයක්, වේදනා ස්කන්ධයක්, සංඥා ස්කන්ධයක්, සංකාර ස්කන්ධයක්, විඥාන ස්කන්ධයක් කියන පංචස්කන්ධයක් නිසා නිවන නෙමෙයිනේ. අන්න චක්‍රය. නිවනේ රූපස්කන්ධ නැහැ, වේදනා ස්කන්ධ නැහැ, සංඥා ස්කන්ධ නැහැ, සංකාර ස්කන්ධ නැහැ, විඥාන ස්කන්ධ නැහැ. ඒවා නිරෝධයි. රාගක්කයෝ, දේශක්කයෝ, මෝහක්කයෝ ඉමේ ධම්මා අසංකතා. අන්න අසංකතේ. යම් තැනක් කල්පනා කරලා මෙනෙහි කරලා බලනකොට රාගක්ෂේ බව, දේශක්ෂේ බව, මෝහක්ෂේ බව පේනවා නම් ප්‍රත්‍යවේක්ෂා ඥානියෙන් ඒක දැක්කේ. ඒ දැකපු ප්‍රත්‍යවේක්ෂා ඥානිය ඥානයක් මිසක් ඒක නිවන නෙමෙයි. යම් රාග දේශ මොහයක් එතන ගොඩ නැගින්නේ නැහැ කියලා දැක්කනම් අන්නේ ගොඩ නොනැගින බව නිවන. දැන් ගොඩ නොනැගින බව කියලා කියන්නේ නැගිච්ච දෙයක් නෙමෙයි. නමුත් වැටහිච්ච දෙයක්. පෙර මට රාගය නැගිනවා. ඒ රාගය දැන් අතුරුදහන් වුණා. එන්නේ නැහනේ. අරමුණ දැක්කා. අරමුණ ඇසුරට ගියත් රාගය මතුවෙන්නේ නැහැ. වෙනදට නම් කවුරු හරි බැන්නොත් මට හරියට හිතට හිතෙනවා. දැන් බැන්න තියා ගැහුවත් මට තරහක් එන්නේ නැහැ. හිතලවත් තරහ ගන්න බෑනේ. එහෙම එකක් අභ්‍යන්තරේ හදපපුවේ නැහනේ. අන්නේ Tamante වැටෙනවා ප්‍රත්‍යවේක්ෂා කරනකොට.
ද්වේෂාක්ෂයයි. රාගාක්ෂයයි. ඇයි එහෙම වුනේ කියලා කතා කරනකොට නිරුත්තර වෙන්නේ නැහැ. හේතුව දකින්නවා. ඒ ඵලයේ හැටි දකින්නවා. නිර්වාණ ඵලයේ තමයි මේ දැක්කේ. කොහොමද හේතුව? අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් මේ ලෝකේ මේ ආකාරයේ වෙන්නේ මෙනෙහි කරුණා. ඔය 40 ආකාරයක් තියෙනවා. අද ඔය පත්‍රයේ ගියවලාවේ ඉල්ලපු ඉල්ලීමක් උඩ ඒක සටහන් කරලා තියෙනවා. මේ 40 ආකාරයේ නිවන් දකින්න හේතු වෙන, ලෝකේ අසාරත්වයේ දකින්න හේතු වෙන 40 ආකාර දහම් දැකීමක් ලෝකේ පිළිබඳව. පංචස්කන්ධ පිළිබඳව දකිය යුතු ආකාර. ඒ කොයි ආකාරයක් හෝ අරගෙන ඒ ආකාරයෙන් දැක්කහම ඒ සෑම ආකාරයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ කොටස් තුනටයි අහු වෙන්නේ. ඒ කොටස් තුනට 40 ආකාරයක් බෙදලා තියෙනවා. ඒ 40 ආකාරයෙන් කොහොක හරි එක ආකාරයක් බලපුවාම එක්ක එක අනිත්‍ය ගොඩේ, එක්ක දුක්ඛ ගොඩ මූලිකව, එක්ක අනාත්ම කියන ගොඩ මූලිකව. ඒ තුල එකක් තමයි දකින්න ක්‍රම ඔය තියෙන්නේ. සමහර වෙලාවට දකින්න මේ පංචස්කන්ධය කියලා කියන්නේ ගිනි ගොඩක් වගේ දෙයක් නේ. ඒ කියන්නේ පත් වෙන ගින්නක් නෙමෙයි. ඒක ඇසුරු කරන්න කියලා ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ගිනි වලට ගෝචර වෙන හැටි දකින්න. ප්‍රඥාවෙන් එහෙම ගොඩක් නෙමෙයි මර උගුලක් නෙමෙයි ඒක කියලා දකින්නවා. හිතේකේ අත්හැරි යනවා ඒ ඇසුරෙන්. සත්‍යය දකින්නකොට. මෙන්න මේ වගේ දකින්නවා. මම මෙවඳු මග කිනුවේ මේ தත්ත්වෙටපත් උනේ. මෙන්න මෙහෙම හිතනකොට මෙහෙම අවබෝධයක් ආවා. ඒ අවබෝධයත් එක්ක අසාර ලෝකේ අසාරත්වය මට වැටහුණා. ඊ අසාර ලෝකෙ පිළිබඳව මට මම කියලා මගේ කියලා ගන්න එකක් නැහැ කියලා දැක්කා. එහෙම ගන්න මානසිකත්වයේ මගින් නිදහස් වෙලා ගියා, අත්හැරලා ගියා. එහෙම තමයි මේ රාග දේශ මොහ කොටසක් මගෙන් අත්හැරෙන්නේ කියලා සමන්ත ප්‍රතිවේශාවෙන් දකින්න පුළුවන්. එහෙනම් පෙර හේතුවක් නිසා ගොඩනැගෙන ස්වභාවයක් තිබුණා. ප්‍රඥාව පහළ වුණ නිසා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් එහෙම අරමුණක් ආවට ඒ තිබිච්ච රාග දේශ මොහ ගොඩනැගෙන්නේ නැති ස්වභාවයටපත් වෙලා. අත්ති සදායතනන් කිව්වේ මෙන්න මේකයි ආයතනේ නිර්වාණ ආයතනේ කිව්වේ. ලෝකේ පවතින එක නෙමෙයි කිව්වේ. ඒ නිසා කිව්වේ එහෙම දෙයක් නැත්නම් පත් වෙන්නේ කොහොමද? තර්කයක් ගේන්න පුළුවන් නැති දෙයකටපත් වෙන්නේ කොහොමද කියලා. නමුත් ඒක ලෝකේට අයිති නැති. නමුත් එහෙම ස්වභාවයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නිර්වාණ ධාතුව කියොන්න ඔකටයි කියලා. ඒක නැති ස්වභාවයක් කියවනම් ශුන්්‍යතාවාදීට නැත්නම් මොනවා හරි එහෙම කියනවා. උච්ඡේදවාදීට දානවා. යථාර්ථය දකින්න නැති අය තර්කවාද අරගෙන. ඒ නිසා තමයි පෙන්වුවේ ඒකේ යථාර්ථය දකින්න හැටි. ඉතින් නිවන දැක්කනම් Tamanට හිතා ගන්න පුළුවන් ක්‍රමය ඔන්න ඔකයි. දකින්න මොහොත ක්ෂණයකින් ගිහින් ඉවරයි දැකලා. දැක්කට පස්සේ තියෙන තත්ත්වේ ප්‍රත්‍යවේක්ෂා ඥාන වලට ගෝචර වෙනවා. ඒ ක්ෂණේ Tamanට ශනේ වශයෙන් දකින්න බෑ. හැබැයි මේ පරිසරයේ විනාඩි ගානක් තුල වෙච්ච සිද්ධිය නම් මතක තියෙනවා. ශනේකින් මාර්ගයේ වැඩිච්ච අවස්ථාවක් නැහැ බනහනකොට එහෙම. මට මෙහෙම අහන්න මට හරියට තේරුම් ගියා බොහොම කවදාවත් නැති විදිහට. මෙන්න මෙහෙම අවබෝධයක් ආවා මේ යථාර්ථයේ වැටහිච්ච වෙලාවට හොඳට පැහැදිලි වෙයි වෙලාවේ. කවුරු හරි දේශකයන් වහන්සේලා කියන වෙලාවේදී මට හොඳට මගේ ප්‍රශ්නෙට මට තිබිච්ච ගැටලුවට හරියටම විසඳුම ආවනේ. දැන් නම් මට කිසිම සැකයක් නැහැ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් වල හැටි මෙහෙමයි කියන එක ගැන. අන්න එහෙම Tamanටම තේරෙන්න පටන් ගන්නවා. ඒ දැක්කට පස්සේ Tamanට දකින්න පුළුවන් මෙන්න මේකයි රාගක්ෂය, දේශක්ෂය, මොහක්ෂය කියන්නේ. මෙන්න මේකයි නිවන කියන්නේ. එන අලුතෙන් හටගත්ත එළියක්වත්, අලුතෙන් හටගත්ත උඩ යනවා එකක්වත්, වේවුලනවා එකක්වත් එහෙම එකක් නෙමෙයි මේ නිවන කියන්නේ එක තාම දකින්න. රාගක්ෂය නිබ්බානං, ද්වේෂක්ෂය නිබ්බානං, මොහක්ෂය නිබ්බානං. රාගක්ෂය, දේශක්ෂය, මොහක්ෂය ඉමේ ධම්මා අසංකතා. මේ ආදි වශයෙන් පැහැදිලිව නිවන විග්‍රහ වෙලා තියෙනවා. ඉතින් ඔය අනුව තේරුම් ගන්නවා නිවන කියන්නේ මොකද්ද කියලා. මේ මොහොතේදී ප්‍රථම ධානය අවශ්‍ය වෙන්නේ. ප්‍රථම ධානයම නෙමෙයි සමාධිය. සමාධිය ඊට අවශ්‍ය වෙනවා. යම් කිසි කෙනෙක් සසරේදී ධානය වඩලා තිබුණා නම් ඔය අවස්ථාවේදී ප්‍රථම ධානයටපත් වෙන්නත් පුළුවන්. ද්විතිය ධානය, තෘතිය ධානය ආදී ඉන්නත් පුළුවන්. ඇවිදලා එහෙම ඇවිදලා හිටන් මේ මොහොතේදී සමාධියට තව උපරිම බලයක් ලැබලා උපනිශ්‍රී ලබා දෙන්නත් පුළුවන් ධානෝලින්.
ධානයම අවශ්‍යයි කියලා එකක් නැහැ සමාධිය අවශ්‍යයි. ඒ කියන්නේ පංච නීවරණ දුරු වෙච්ච මොහොතක් අවශ්‍යයි. මේ බණහන විලාස චිත්ත ප්‍රසාදයෙන් බණහන හැම කෙනෙකුටම ඒ මොහොතේ පංච නීවරණ නැහැ. ඒ මොහොතේ සමාධිය තියෙනවා. අලෝභදී සමෝහ හිතකින් ඉපදිලා තිබුණේ විපාක හිත ඒක නම් කියන බණ හොඳට තේරෙන්න පටන් ගන්නවා ප්‍රඥා ගෝචරව. ඒතර විදර්ශනාවත් එතන තියෙනවා. ওই දෙක සම වුණා නම් සෝතාපන්න වෙන්න පුළුවන් ඒ වන හලිවරින් ඉස්සෙල්ලා. ස්වභාවයකයි. සෝතාපන්න වුණා නම් ගෙදර ගිහිල්ලා කල්පනා කළා, ගහක් යට ඉඳලා කල්පනා කළා, කොහේ ඉඳලා කල්පනා කළත් ඔය දහම් දකින්න පුළුවන්. පරපත්‍ය රහිත වුණා. අනුන්ගේ ආධාරයක් ඊට පස්සේ ඕනේ නැහැ නිවන පූර්ණ කරගන්න. අන්න එහෙම කෙනෙකුට මාර්ගඵල ලැබුව කෙනෙක්ම වල කියන්න ඕනේ නැහැ. දැන් මේකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ පොටිලහාමුදුරුව ගැන. පොටිලහාමුදුරුව පුතජනව ඉඳලා එයාගේ බණහලා මගඵල ලබලා තිනවා කොහොමද ලබලා තියෙන්නේ? අන්න සෝවාන් වෙච්ච පුද්ගලයෙකුට ආයි පුතජන පුද්ගලයෙකුණා කමන්නේ කියන එක අහපුවාම පුතජන පුද්ගලයා කියනවා ගිරවා කියනවා වගේ. හැබැයි අහගත්ත බණ කතාවක් කියන්න පුළුවන්. මම මෙහෙම කතාවක් අහලා තියෙනවා කියලා. නෝ සෝවාන් පුද්ගලයාට ඒ කතාවේ ගැඹුරටම අර්ථයත් එක්ක තේරෙනවා. කියන පුද්ගලයා මේ පාඩම් කරගත් එකක් කියනවා. සමහරවිට කවියක් කියන්න පුළුවන්. කටපාඩම් කරගෙන. පුතජන පුද්ගලෙක්. සෝවාන් වෙච්ච පුද්ගලයෙක් ඒ කවිය අහනකොට මහා බුදුම ගැඹුරු අර්ථයක් තියෙන කවියන්නේ කියලා එයා කියනවා. අර කවිය කියපු මිනිහා බැලුවොත් එහෙම මේක මොකද්ද මේ කියන්නේ? මේකේ අර්ථයක් ගැන කියන්නේ මහා ගැඹුරු අර්ථයක් තියෙනවා උඩ පිස්සුද කොහෙද? මම මේ කවියක් කිව්වා. ඔතන ඉන්නත් පුළුවන්. එන සෝවාන් නොවිච්ච කෙනා ලෝක කවියක්. ලෝ වැඩ සංග්‍රහයේ කවියක් ගන්නවා. අරගෙන කිය පොවලා කරගත්තා ඉන්නවා. පැරණි මිනිස්සු හරියට කිය ඉන්නේ සමහරයන් උඩ දැන් නම් මේ කාලේ දකින්න අහන්න නෑ ඒවා. නමුත් මේ භාවිතා කරන කාලේ ඔය කවි කියනවා. සමහර අය පැල් කවි කියනවා. සමහර අය සිව්පද කිය කරත්ත දක්වනවා. පොල්ලතු එහෙම බැඳෙන මොනවා හරි බඩු ගෙනියනවා එක එක පැත්තෙන් පැත්තට වෙල දාන. පාළුවට යනකොට කාන්සියේ පාළු යන්න සිව්පද කියනවා. හැබැයි ඌ ධම්මාර්ථ ගැප් කරලා හොඳ ධම්මාර්ථ තියෙන කවිය හදලා තියෙන කවුරු හරි. සුතමේ කවි. චින්තාමේ කවි. ඉතින් ওই විදිහට කවි තියෙනවා. අර්ථ කවි. හොඳ අර්ථයක් තියෙන කවි තියෙනවා හදලා අර්ථයක් ගැප් කරලා. ඉතින් එහෙම කවියක් එහෙම කිව්වොත් අර අර්ථ කවියක් කිව්වොත් කවුරු හරි කිව්ව එකක් ඇහුව නැහැ ඒක සුතමේ කවියකුත් වෙනවා. කවි අර්ථය මතුවෙන්න හදලා තිබ්බනම් කවි අර්ථයක් ගැප් කළා ඒක අර්ථ කවියකුත් වෙනවා. ඉතින් ඕවා තමයි සිව්පද කියන්නේ. කවි සිව්පද ආදී වශයෙන් ඉස්සර භාවිතා කළේ. පෘථජනයත් ඕවා කිව්වා. එක්තරා අවස්ථාවක කාන්තාවක් මල් නෙලනෙල ඉන්න ගමන් මල් පිළිබඳව සුතමේ කවියක් කිව්වා. ඒ කියන්නේ කණික අය අර්ථයක් ඇතුව හදපු කවියක් අහලා තියෙනවා කඩපාඩම් තිබුණා. ඒක කියා මල් නෙල්ලකොට 69ක් විසුණු වහන්සේලා පින්ඩපාත වඩිනවා. හැබැයි ඉතින් අනික් අය දන්නේ නැතුවල උන්වහන්සේලා සෝවාන් ඵලෙ ඉක්මවපු අය. ඊට විදර්ශනා ගුණය වඩලා තියෙනවා. රුකුලක් හම්බ වුණා අර කවිය හඬ ඇහිලා. අර කාන්තාවා කියන කලගිලා මිහිරිනාදයට එහෙම නෙමෙයි හිත තිබ්බේ අර්ථයට. අර්ථ කවියක්. අර ඉස්සෙල්ලා වඩන නායක හාමුදුරුවෝ නැවතුණා පින්ඩපාත වඩින්න එක නැවතිලා ඒක හිතේ බීයේ ඉඳගෙන. අනික අර කවිය අර්ථය පොඩ්ඩක් සිහි කරලා බලන්නකො. කවිය කියලා එනකොට උන්වහන්සේලා පින්ඩපාතේ වැඩියා. කවිය අහගෙන හිටන් ඉතින් පින්ඩපාතෙන්ද සුළු මොහොතයි ගියේ 69ම හරියටේවත් වෙලා. අර අර්ථය සිහි වුණා. ඒක සෝවාන් වෙච්ච නැති අය හරියටේපත් වුණා නෙමෙයි අර කාන්තාව කියන කවිය අහලා. මාර්ගඵල ලැබලා ඉන්නා සෝවාන් වෙලා ඉන්න අය. ඊ අයට දහමක් ඇහෙනකොට කවුරුණත් කමක් නැහැ. යා මාර්ගඵල ලැබලා ඉන්න ඕනේ නැහැ. ඒක තමයි කිව්වේ. පළවෙනි සෝතාපන්න ඵලයටපත් වෙන්න තමයි සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණේ අත්‍යවශ්‍යයි. අනික් අයටත් ඒක හොඳ රුකුලක්. ඉතුරු ටික කරගන්න. ඒක නැතත් අතල මං එන්නේ නැහැ. ඒකයි වෙනස. නැවත නැවත බණහන ඇයිද ඉතුරු ටික කියන්න හරි ලේසි. අර වගේම උපනිශ්‍රේ ලැබෙනවා. හැබැයි අත්‍යවශ්‍ය නැහැ.
ඒකයි පරපත්තේ රහිතයි කිව්වේ. ඊට පස්සේ බනහලා මාර්ගඵල ලබන්න බැරි කමක් නැහැ ඒ තුරු ටික. ආනවන නම් අප්‍රමාදයි. ඒක තෝරා ගන්න ඕන විදිහට. ඉතින් ප්‍රථම ධානය කියන එක ඊට වඩා ගැඹුරුයි. ධානයේටපත් වීමත් ධාන සමාපත්තියටපත් වීමත් දෙකක්. දැන් ප්‍රථම ධානයේටපත් වෙලා ඉන්නේ යම්කිසි පුද්ගලයෙක් ඉන්නවනම් ඒ ප්‍රථම ධානයේටපත් වෙනකොට තමයි යම්කිසි සිතවිල්ලක් ඇති වෙනවා. යම් කර්මස්ථානයක් වැඩුවා නම් ඒ කර්මස්ථානයේ පිළිබඳව අරමුණේ හිත පිහිටනවා වෙන එක පිහිටන්නේ නැතුව. ඒ අරමුණේ හිත පිහිටලා ඒකම රැව් පිළ රැව් දෙන්න පටන් ගන්නවා හිතේ. ඔන්නේ වෙලාවට කවුරු හරි සද්දයක් කළොත් ප්‍රථම ධානයේ ශබ්දේ කටු කියනවා. අර ධානයේ එතනින් මිදෙනවා. බාහිර සද්දයක් ආවොත්. ඒක ප්‍රථම ධානයේදී තියෙන තත්ත්වයක්. තමම්ම කර්මස්ථානය සද්ද කරගෙන වඩවලා ඉන්නකොට දැන් මේකේ තේ ප්‍රශ්නේ අහලා තිනවා. ඒ සද්දේ නැවතිලා හිටන් එහෙමම ඉන්නවයි කියන අවස්ථාව. ඒ අවස්ථාව මොකද්ද කියලා යහන්නේ. ඒක උපචාර අවස්ථාවේ සිද්ධ වෙනවා. ධානයේට උපචාර කියන්නේ ආසන්න අවස්ථාව. එතන පටන් ගෙනත් එහෙම වෙනවා. ධානයේට අවශ්‍ය කරන සිද්ධියේදී දකින්න ඕනේ. Taman ඒ ආකාරයෙන් මේ කටාට නැවතිනකොට Tamanගේ සිතවිල්ලට මොකද වුනේ? ඒකත් දකින්න ඕනේ. ඒ සිතවිල්ල හොඳට පැහැපත්ත රැව් දෙනවා හිතේ. පොඩ්ඩක්වත් නිදිමතක් අමතක වීමක් නැහැ. සද්දේ කටෙන් පිට කරන්න හැදුවත් පිට කරන්නලා තමාරුයි. ඒ තරම් සාන්ත සුවේකුත් එක්කලා නිශ්චල භාවයක් එනවා. මෙන්න මෙහෙම තත්ත්වයට ආපුවාම සවිතක්කාන සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං කියන එතනට ඇවිදිලා. සවිතක්කව සවිචාරව කිව්වේ. අපි කර්මස්ථානින් ගත්ත අරමුණට හිත නැగిලා. ඒකෙම හිත රැවුදිදී සැරිසරනවා. ඒකමයි යන්නේ. අසාරයි. ලෝකේ අසාරයි කියලා ගත්තා නම් දැන් ලෝකේ අසාරයි කියලා අපි කිව්වේ නැතුවට හිත ඒ තුර රැවුදිදී යනවා. අසාරත්වයේ සංඥාවකින් අසාර බව වැටහිලා එනවා. අන්න එහෙම අවස්ථාවක් එනවා. කවුරු හරි ශබ්ද කරන්න ඇහුනොත් එහෙම එක පාඩේ තත්ත්වෙ මිදෙනවා. මොකද ප්‍රථම ධානයේදී ශබ්දයේ කටු කිව්වේ ඔන්න ඕකයි. අපි කතා නොකර ඉන්න එක වෙන මාංශයක්. එක ධාන ලැබෙනවා නම් ධාන ලැබෙන උපචාර අවස්ථාවකදී එහෙම කතා කරන්න හිතෙන්නේ නැතුව යනවා. අර සිතවිල්ලට හිත තියාගෙන ඉන්න ඉස්සෙල්ලා ලොකු නිදහසක් දැනෙනවා. ධාන සුවේ විවේකයෙන් හටගන්නේ. ඒ කර්මස්ථානයේ ඇසුරේ තිබෙන්නා වූ ස්වභාවයට හිත හිටපුවාම ලෝකයෙන් ඈත් වෙලා මේ ලෝක කාම වස්තුන්ගෙන් හිත මිදිලා අර කර්මස්ථානයේ රූපාචර ස්වභාවයන් නම් තියෙන්නේ. ඒ ස්වභාවයට හිත හිටිනවා. බුදු ගුණයක් ගත්තත් ඒ වගේ. මොන හරි ගුණයක් අරගෙන හිත හිටනකොට ඒ විතරාගී විත දෝෂී විත මොහී සත්වයක හිත පිහිටනවා. ඒ විලාහේ දැකෙනා කාමයන්ගෙන් නිදහස් වෙලා ඈත් වෙලා ඉන්න වෙලාවක හැටි. එතකොට අන්න අලුත් අත්දැකීමක් ලැබෙනවා. කාමයන්ගෙන් අහක් වෙලා ඉන්න වෙලාව මනස නිදහස් වෙලා තියෙන වෙලාව කොච්චර සාන්තද කොච්චර ප්‍රණීතද කියලා. අර කාම දාහ ගින්නේ නැහැ සැලීමක් නැහැ. කාම අදහස් නිසා රාග දේශ අදහස් නිසා මනස සැලෙන හැටි. කම්පණේ වෙවි යන හැටි. ඉස්සෙල්ලා අධ්‍යක්ීමක් නැති නිසා සංවර අධ්‍යක්ීමක් නැති නිසා වෙනස පේන්නේ. නමුත් යම් මොහොතක මේ ප්‍රථම ධානය අවස්ථාව ආවනම් අන්නේ කාමයන්ගෙන් ඉවත් වෙලා ඉන්න සුළු මොහොත පේනවා. කාමයන්ගෙන් වෙන්න අකුසල ධර්මයන්ගෙන් වෙන්න. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි. සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං. අන්න විග්‍රහ වෙන්නේ එහෙමයි. අන්න කාමයන්ගෙන් වෙන්න අකුසල ධර්මයන්ගෙන් වෙන්න කියන තැනට වැටෙනවා. ඒ වෙලාවේදී කාම නිසා අකුසල ධර්ම නිසා ඇති වෙන ස්පන්දනේ, සැලෙන බව, මානසික කම්පනේ නිතරම තිබුණ එක අපි දන්නේ නැහැ එහෙම කම්පනේ වෙවි තිබිච්ච බව. ඒකෙන් ඉවත් වෙලා අකම්පේ බවටපත් වුණාම ඇතිවෙන විශාල සාන්ත නිදහස් බවක්. අන්න ඒක තමයි සමාධිය. ඒ සමාධියටපත් වෙනකොට ඇති වෙනවා
කාමයන්ගෙන් නිදහස් වීම කොච්චර සාන්තද ප්‍රණීතද කියලා. විශාල විවේකයක් දකිනවා. ඒ කාමයන්ගේ සැලීම අහක් වුණාම ලැබෙන විවේකයේ දකින්නකොට විවේකජං පීති සුඛං. විවේකයෙන් ජනිත වෙනවා ප්‍රීතිය සහ සුඛය. ඒ ප්‍රීතිය සුඛේ කාම ප්‍රීතිය නෙමෙයි. කාමයන්ගේ නික්මුණ නෙක්ඛම්මේ. අන්න ඒ ප්‍රීතිය තියෙන හැම එකක්. ඒක හරි සුවයි. අකම්පිතාවය. නිශ්චලතාවය සහිතව පීඩන්නේ. අන්නේතොර ඇතිවෙනවා ඒක එහි පිහිටීම කොච්චර සාන්තද ප්‍රණීතද කියලා. හිත අකම්පිය ඒකාග්‍රභාවයක පිහිටනවා. ඔන්නේ ටික පිහිටනකොට තමයි ප්‍රථම ධානයේ ලැබිලා තියෙන්නේ. හැබැයි එකපාරට ලැබුණ ගමන් කොහොම වෙනස් වෙනවා. දැන් ඉතින් ලැබුණා මට අවුරුදු ගාණක් හරි ඉන්න නම් දවස් ගාණක් ඉන්න පුළුවන්, පැය ගාණක් ඉන්න පුළුවන්. එහෙම එකපාර ගන්න බෑ. සමහරලාට ඕකේ එක ආවට පස්සේ හිතේ වික්ෂිප්තතාවයක් එන්න පටන් ගන්නවා. ආයිත් මට ඒක ගන්න ඕනේ, ආයිත් ගන්න ඕනේ. ඒතරාක වෙනස් වෙලා යනවා. වැඩි ආසාවක් හටගත්තොත් මේ වික්මනික සමාධියින් උන ආයසරයක් කියලා. ඒකත් වික්ෂිප්තතාවයක් වෙනවා. ඒතර කොච්චර උත්සාහ කරලා බැලුවම හිතට ලතවීමක් එනවා. අනේ මම ලැබුව සත්‍ය පිරිහුණානේ කියලා බය හිතෙනවා. ඒ වුණොත් මේ වික්ෂිප්තතාවයේ ආයසරයක් ධානයට සමාධියට බාධකයක් වෙනවා. ඉතින් ඒ බඳු කම්පණයටපත් වෙන්නේ නැතුව ඒ ලැබෙන අවස්ථාවේ පසුතලය හරියට උදා කරගන්න නැවතත් අර කල් මස්ථානයේ වඩමින් ඉන්නකොට ආයතන නිස්කලංක මොහොත එනවා. ඉතලා විනාඩියක් තිබුණා ඊට පස්සේ විනාඩි දෙකක් තුනක් තිබිලා නතර වෙලා ආයසරයක් ඉක්ම යනවා. එකපාර හුරු වෙන්නේ නැහැ ධානයේ ඉන්න. මෙන්න මෙහෙම ක්‍රමයෙන් ගිහිලා හුරු වුණාට පස්සේ ඔතන නවතින්නේ නැහැ ඉක්ම යනවා ධානයේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර සවිතක්කන් සවිචාරයන් කියනකොට ඊට පස්සේ විතර්කයන්ගේ ਵਿਚාරයන්ගෙන් තොර වෙලා ප්‍රීති සුඛ ඇති සමාධියෙන් හටගත සුවයක් එනවා. විවේකජං ප්‍රීති සුඛන් නෙමෙයි ඒක කියන සමාධිජං ප්‍රීති සුඛං. සමාධියෙන් ජනිත වෙන ප්‍රීති සුඛේ දිවිඳ හැනිවි. ඒ විරාජය සිටිවිලි ගන්නෙ නැහැ. කර්මස්ථානින් නිතර සිහි කරන බලාපොරොත්තුවක් තිබුණා ඒක නතර වෙලා. ඒක නතර වුණාට මනස ඊය තියෙනවා. එයාට දැනෙනවා. ඒ යෝගියාට දැනෙනවා. කර්මස්ථානිය නතර වුණාට මනස වික්ෂිප්ත වෙන්නේ නැහැ. ඊට වඩා සාන්ත සත්‍යයක පිහිටලානේ. නිදහස් සුවේක මේ පිහිටලා තියනවා දැනෙනවා. අන්නේතර ද්විතිය ධානයට ඇවිදිලා. දැන් උතන පුරුදු වුණාට පස්සේ කවුරුවත් ඇවිදින් සද්ද කළාට යට ප්‍රශ්නයක් නැහැ. දැන් අර ඉස්සෙල්ලා වගේ සද්දේ කටු වෙලා තිබිච්ච අවස්ථාව ඉක්මෙව්වා. දැන් කෑ ගහන එකේ කෑ ගැහුවට තමන්ගේ පාළුවේ තමන්ට ඉන්න පුළුවන්. ද්විතිය ධානය සුවේ එහෙම එකක්. ඔය ධානය එකක් සමාපත්තිය කියන්නේ ඊට වඩා ගැඹුරු එකක්. ධාන ප්‍රගුණ වෙච්ච කාලේ සමාපත්තිය ප්‍රගුණේ එන්නේ. ඒක හරි ගැඹුරු කතාවක් ගත්තොත් ඔක පැටලෙනවා. සමාපත්තියේදී ක්‍රියාත්මක වෙන්නේ පංචේන්ද්‍රිය සම්පූර්ණ අක්‍රිය වෙලා මනේන්ද්‍රිය පමණයි. ප්‍රථම ධානය හෝ සමාපත්තියක් තියෙනවනම් ඒ සමාපත්තියේදී බාහිර ලෝකයක් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. තනිකර මනස විතරයි ක්‍රියාත්මක. රූප පේන්නෙත් නැහැ, ශබ්ද ඇහෙන්නෙත් නැහැ, ගඳ සුවඳ දැනෙන්නේ නැහැ, රහ දැනෙන්නේ නැහැ, ස්පර්ශ දැනෙන්නේ නැහැ ඒ වෙලාවේ. ඒ සමාපත්තියේදී ධානයේ කියන එකේදී සිත් චක්‍රේ කරගෙනවා. පංචාද්වාරات වෙනවා, මනෝද්වාරات වෙනවා, ආයසරය ධානයේට ධාන චිත්ත වේගයක් නැగిලා ඉඳලා හිටන් ධාන චිත්ත වීතියක් එනවා. ආයි ඒක ඉක්ම ගිහලා ආයි පංචාද්වාරයට වැටෙනවා. ওই විදිහට කලවමක් යන්නේ. ඊට හරි බලවත් ඒ සමාපත්තිය. සමාපත්තියේදී පංචද්වාරයේම අක්‍රිය වෙනවා. අක්‍රිය වුණාට මැරෙන්නේ නැහැ. පංචද්වාරයේ අක්‍රිය වෙලා අරමුණු ගන්න නැතුව විතරයි. ජීවිත රූපේ පවත්නවා. ඒක කන දිනාසිය මොකොත් අක්‍රිය වෙන්නේ නැහැ. ලස්සන තියෙනවා. තිබුණාට ඒවෙන් වැඩ ගන්නෑ. නිින්ද ගිය කෙනාට පේන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ වාගේ. මනෝද්වාරයේ ක්‍රියාත්මකයි. ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවා. ඒක තමයි සමාපත්තියයි ධානය වලයි වෙනස. ඉතින් මෙතෙන්දි මේ ධානය ගැන එහෙම වෙනම හොයන්න දෙයක් නැහැ. ධානය වෙනයි. සමාපත්තියටපත් වෙනවා කියලා කියන්නේ ඔය කියන නීවරණ පහ දුරු වෙච්ච අවස්ථාව ඇති සෝවාන් වෙන්නේ. ධානය කියන එක ප්‍රගුණ කරලා ඉහාත්ම සුඛ විහරණයට කරන වැඩක්. ධානය ලැබලා හිටියත් නැතත් අර සමාධිය
ලැබිලා හිටන් මාර්ගඵල ලැබුවා නම් මාර්ගඵලයට හිමි යම්කිසි ක්ලේශයක් අනුසයත් එක්ක විදහැරියා නම් නැවත වාරයක් ඒකේ ඉන්නේ නැහැ මොන අරමුණක් ආවා. ඒක ඉවරටම ඉවරයි. ඉතින් ඒ මිදිච්ච කෙනා ඒ කියන්නේ මාර්ගඵලයක් ලබලා යම් අනුසයත් එක්ක විදහැරියා නම් ඒ ක්ලේශය මොනවා හිතියද හිටියත් එන්නේ නැහැ. යා උඩ බැන බැන විව්වත් ඒ හිතේ ඉන්නේ නැහැ. අත්හැරිච්ච හරි අත්හැරනමයි. කවුරු එක කතා කර හිටියත් ඒ අත්හැරිච්ච හරි ආයෙ එන්නේ නැහැ. ඒක තමයි ආනන්තරික සමාධිය කිව්වේ. ඒක විශේෂයක්. ඒකට ආනන්තරික සමාධිය කියන රෝග නොඑක අදහස් වෙන්නනවා. නිරන්තරයෙන් පවතින සමාධිය කියලා. ඒකත් තෝරා ගන්න ඕන එකක්. මාර්ගඵලය ලැබුවාට පස්සේ මේ සමාධිය හැම වෙලෙම තියනවාද කියලා. ආනන්ද හාමුදුරන්ගේ එක අවස්ථාවක බ්‍රාහ්මණයෙක් අහනවා. ඉතින් මේ බමුණට යම් කිසි උදාහරණයක් උපමාවක් කියා දෙනවා. ඥානවන්තය උපමාවක් දුන්නු මේක තෝරා ගන්නවා කියලා ආනන්ද හාමුදුරුවෝ අහනවා. යම් කිසි මිනිසෙකගේ අතක් හෝ අතේ ඇඟිලි හෝ කැපෙනවා. ඊට පස්සේ ඇඟිලි නැහැ. දැන් සුව කරලා තියෙන්නේ. හැබැයි අතේ ඇඟිලි නැහැ නැත්නම් අත නැහැ. ටික කාලයක් ගියාට පස්සේ එයා ඉතින් වැඩක ඉදිලා ඉන්නකොට එයාට අත තිබුණාද නැද්ද ඇඟිලි තිබුණාද නැද්ද කියලා ඇහුවත් ආයුවා නෙමෙයි මතකේ නෑ. අර අවධානය වෙන වැඩකට යොමු වෙලා. දැන් මේ වෙලාවේදී මගේ අත නෑනේ ඇඟිලි නෑනේ කියලා හිතන්නේ නැහැ. නමුත් එයා වෙන වැඩකට යොමු වෙලා එහෙම නොහිතා හිටියට අතේ ඇඟිලි එනවද කියලා අහනවා. එයා හිතා හිටියත් දිලාගෙන හිටියත් කොහොම කරත් ගැලවිච්ච ඇඟිලි ගැලවිලා ගියා මිසක් ආයි ඒක නෑ එතන. හිතුවේ නෑ කියලා හිතන් අලුතෙන් හැදෙන්නේ නෑ. අන්න ඒ වගේ මාර්ගඵලයක් ලැබුවට පස්සේ යලිත් ඒ මාර්ගඵලය ආවර්ජන කර කර නොහිටියා කියලා අලුතෙන් ඒකට ගෙවිච්ච කෙලෙස් ආයි ඇති වෙන්නේ නෑ. අර කැපිච්ච ඇඟිල්ල කැපිච්ච අත ආයතරයක් ඒ කයට ඉන්නේ නැතුවා වගේ. උපමාවක් පෙන්වනවා විදිහට. ඉතින් ඒ වගේ අපි දකින්න ඕනේ මේ ධර්මතාවයේ මොකද්ද කියන එක. අරමුණක් ආවම අරමුණ සීකරලා බලන්න ඕනේ. මේකේ තියෙන අසාරත්වය කොච්චර දුරට වැටහිලාද? ඒ අසාරත්වයේ වැටහීම නිසා කොච්චර දුර මානසිකත්වයෙන් මිදිලාද ඉන්නේ? ඒ ඇසුරෙන් ඉවත් වෙලාද ඉන්නේ? ඒ ඇසුරේ මේ જાති අරමුණක් මෙහෙම අරමුණක් ආවොත් ආපහු ඇදිලා යනවද? තමන්ම මෙනෙහි කරලා බලන්න පුරුදු වෙන්න ඕනේ. එතන තමන්ට මනසේ පේන්න පටන් ගන්නවා තමා ලැබූ ධර්මයේ ස්වභාවය අනුව. මොන විදිහේ ප්‍රශ්නයක් ආවත් මගේ මනස ආයිත් ඒ පැත්තට ඇදිලා යන්න හේතු නැහැ. ඒ වඳු ප්‍රඥාවක් මට පහළ වෙලා තියෙනවා කියලා දකින්නවා. මේ මාර්ගයෙන් මේ ඵලයේ ප්‍රඥාව පහළ වෙන කියලා දකින්න මේ ප්‍රඥාව තමයි ඵලය කිව්වේ. ඒක ආවර්ජනා කරනකොට මතුවෙනවා. ඒක ආවර්ජනා කරනකොට මතුවෙලා හිටන් අනික් වෙලාවට මතුවෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද නැත්තේ? ඒ ඵලයේ නිසා යම් තරමක් නිරෝධ වෙලා කියනවා නිරෝධ වෙච්ච හරිය තමයි අත්හැරී ගිය හරිය. යම් අත්හැරීමක් නොයල්මක් විදීමක් වුණාද ඒ තමයි නිරෝධය. නිරෝධය ආයි රෝධ වෙන්නේ නැහැ නැත්නම් නැවත හටගන්නේ නැහැ. දැන් නිරෝධය කියන්නේ මොකද්ද කියලා තෝරා ගන්න ඕනේ. මේ ප්‍රශ්න වල අහලා තියෙනවා ඉස්සර හුඟක්. නිරෝධය කියන්නේ මොකක්ද අහපුවාම බොහෝ අය ඔක විස්තර දෙනවා නැති වුණා ඒක නෑ කියලා. නැති අර්ථයෙන් නිරෝධ කියනවා කිව්වොත් එහෙම. නියම අර්ථය මතුවෙන්නේ නැහැ. උද්‍යව්‍ය ඥානයෙන් දකින්න ඕන ක්‍රමයක් තියෙනවා. උදා වෙන හැටි සහ වැය වෙන හැටි දකින්නවා. උද්‍යව්‍ය කියන ඥානයේ ස්වභාවය එහෙම එකක්. දැන් බඩිකින්නේ වුණා කෙනෙකුට. දැන් බඩිකින්න එයාට මතුවලා ආවට පස්සේ බඩිකින්න උදා වුණා. එකපාර ඇහිපිය ගන්න බඩිකින්න වුණා නෙමෙයි. බඩේ තිබිච්ච ආහාර ටිකෙන් ටික අඩු වෙන්න බඩගිනි බව ක්‍රමක්‍රමයෙන් වැඩි වුණා. බඩගින්න ඇති වුණා නෙමෙයි ඔකට එන බඩගින්න උදා වුණා. ඊට පස්සේ ආහාරය පිටෙන් පිට ගිලින්න බඩගින්න ක්‍රමක්‍රමයෙන් වැය වෙවි යනවා. බඩගින්න හක් වෙලා යනවා බඩ පිරීම උදා වෙනවා. දැන් ඇති වුණා නැති වුණා කියන වචනේ ගන්න නැතුව ඔක තෝරන්න ඕනේ. උදා වෙනවා වැය වෙනවා. ඒතර උදා වෙනවා වැය වෙනවා කියන ක්‍රමයක් තියෙනවා මේ ලෝකේ පැවැත්මට.
ඒ උදා වෙන එකේ වැය වෙන එකේ ඉන්න තාකල් අපි අනිත්‍යයේ ඉන්නේ. අනිත්‍ය ස්වභාවය තුළ ඉන්නවා. උදා වෙන වැය වෙන ක්‍රියාදාමයේ ඉන්නවා නම් අපි ඉන්නේ අනිත්‍යයේද. කේනට්ටේන අනිච්චා උපාද වයට්ටේන අනිච්චා කිව්වේ ඒකයි. කුමන අර්ථයෙන්ද අනිච්චය කියන්නේ උපාද වය අර්ථයෙන් අනිච්චයි කියනවා. ඔන්න අනිත්‍යයේ ස්වභාවය. හේතුවක් නිසා ඵලයක් උදා වෙනවා. එතකොට උදා වෙච්ච ඵලය ගෙවිලා යනවා. නැවත අපි හේතුවකින් උදා කරනවා. ඒ ශක්තිය වෙනකොට ඒක ගෙවිලා යනවා. ඇයි මේ උදා කරන්නේ? මොකද්ද උදා කළේ කියලා අපි කල්පනා කරලා බලනවා. උදා කළා ගෙවිලා ගියා. උදා කළා ගෙවිලා ගියා. මෙහෙම එකක් කරනවා. ඉතින් ඇයි උදා කළේ? යන් ඒතර අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. සමහර දේවල් අසහනයෙන් බේරෙන්න උදා කරනවා. බඩගින්න අසහනය, පිපාසය අසහනය. ඒතර මොකද කරන්නේ? බඩගින්නට ආහාරයක් ගන්නවා ටිකෙන් ටික. බඩ පිරීම උදා වුණා. පිපාසය වැඩි. වතුර උගුරෙන් උගුර බොන්න. උගුරක් ගන්න පිපාසය සංසිඳුණා නැත්නම් පිපාස නැති බව උදා වුණා. නමුත් ඒක එහෙම තියෙන්නේ ආයෙත් වතුර බොන්න වෙනවා. මොකද? උදා වෙච්ච එක වැය වෙලා යනවා. බඩගිනි නැති වුණා කෑම කාපුවාම. ඒක එහෙමව තියෙන්නේ නැද්ද සදාටම? වරුවක් කරනකොට ආයෙ බඩගිනි වෙලා. එක පාට ඇහිපිය ගහන්න මතුවෙච්ච එකක් නෙවෙයි බඩගින්නේ. පොඩ බලට අඩු බවක් පෙරුණා ටික ආහාරය අඩු ගතියක් පේනවා ටික බල දැවිල්ලක් වගේ ආවා. බෑ ඉන්න බෑ හරි බඩගිනි කියන තත්ත්වෙට වැඩි වුණා. යකෝ යකේ කන්න තරම් බඩගිනීමට කෑ ගහන තත්ත්වෙට වැඩි වුණා. ඔහොම වැඩි වෙනවා. එන බඩගින්න කියන එක එකපාර ඇති වුණා නෙමෙයි. ඒකත් උදා වුණා. මොනවා හරි ගත්තාම ඒක වැය වුණා. බඩගින්න වැය වුණා. බල පිරීම උදා වුණා. දැන් මේ උද්‍යාවය කියන එක තෝරා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඔය අනිත්‍යයක ලක්ෂණය. යමක් ලෝකේ අනිත්‍ය නම් අනිත්‍යයක කොහොන්නේ ලක්ෂණේ තියෙනවා. හේතුවක් නිසා උදා කරනවා ඒක වැය වෙනවා. ආයිත් හේතුවකින් උදා කරනවා ඒක වැය වෙනවා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් මේ අනිත්‍යතාවය අපිට අසහනයක් නම් මේ අනිත්‍යතාවයේ දුකක් නම් ඒක එහෙම වටහා ගත්තට පස්සේ උදා කරන එක නවත්වනවා. උදා කරන්නේ අපේ ඕනකමින්. මොනවද උතන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ? අර බඩිකින්න උදා වෙන එක මේක බඩිකින්න නැති කරන එක ඔක විපාක උදාවා. ඒක අපේ මරණයෙන් කෙලවර වෙයි. භයානක උදා කිරීම සහ වැයවීමක් වෙනවා අපි ළඟ. ඒ තමයි රාගය උදා වෙනවා, ද්වේෂය උදා වෙනවා. ඒ අරමුණ ඇසුරු කරන්න උදා වෙන්නේ. උදා වෙච්ච විපාක වශයෙන් ගෙවලා වැය කරනවා. උද්‍යාවය වෙනවා උතන. දැන් ඉතින් අපි බලනවා එක දෙයක්. හේතුවක් නිසා උදා කරපු දේ. ඒ හේතුව ගෙවෙනකොට වැය වෙලා ගියා. ඉතුරු කරපු හරයක් නැහැ දුක් විඳා මිසක්. මෙන්න මේක හැඟවිලා තියෙන ඇත්ත කල්පනා කරලා බලනකොට මං ඉතින් තවත් දුරට මොකටද මේ රාගය උදා කරන්නේ? රාගයට හේතු වෙන අරමුණක් පස්සේ හිතා මොකටද මේ උදා කරන්නේ? මේ උදා කිරීම නැවැත්තුවා නම් හොඳයි නේ කියලා අදහසක් ආවොත්. නිරුදා වෙනවා. උදා නොකරන තත්ත්වයටපත් වුණාම නිරුදා නිරෝධා වෙනවා. මෙන්න මේකට කියනවා නිරෝධය. දැන් නැති වුණා කියන්නේ නිරෝධය කියෝ නිරෝධය හඳුන්වලා නැහැ. එහෙනම් නිරෝධය අපිට ලබන්න නම් නිරෝධ කරන්න පුළුවන් ධර්මයක්ද කියලා අපි බලන්න ඕනේ. යම් රාගයක් ඇත්නම් රාගයේ නිරෝධ ධර්මයක්. මොකද? රාගය උදා වෙන්නේ නැහැ අහම්බෙන්. අපේ තියෙන මොට්ටබෝල්කමට අවිද්‍යාවෙන් වැහිච්චකමට රාගය හොඳයි කියලා හිතලා උදා කරගන්න කෙනෙක් මේ කරන්නේ. රාගෙට හේතු වෙන අරමුණක් දිහා බලවලා රාග සහගතව හිතා ක්‍රියා කරමින් කතා කරමින් රාගය උදා කරනවා. ඒක පාර මත වෙනව නෙමෙයි. ඉතින් මේක වැඩක් නෑ කියලා දැනගත්තා නම් මේකේ වෙන්නේ දුකක් කියලා දැනගත්තා නම් ඉන්ද්‍රිය සංවර කිරීමෙන් පටන්ගෙන අසාර්ධයේ මොනවා හොයන්නද බලන්නද කියලා එකින් එක අදහස එනකොට ප්‍රඥාව මුල් කරගෙන උදා වීමේ ක්‍රියාවලිය නතර වෙනවා.
රාගයේ උදා වෙන, ද්වේෂයේ උදා වෙන, මෝහයේ උදා වෙන ක්‍රියාවලිය යම් ප්‍රඥාවකින් නතර වුණා නම් අන්න එදාට කියනවා නිරෝධයේ ප්‍රත්‍යක්ෂ කළා. නිරෝධයටපත් වුණා. උදා වෙන්නේ නැති තත්ත්වයටපත් කළා. උදා වුණේ නැත්නම් යමක් මොකක් වැය වෙන්නද? උදා වුණේ නැත්නම් උප්පත්තිය ඉවරයි. උප්පත්තිය ඉවර නම් වැයවීමත් ඉවරයි. එහෙනම් ජාතියත් ඉවරයි, ජරාවත් ඉවරයි, මරණයත් ඉවරයි. උදා වුණේ නැත්නම් නිරෝධා වුණෝ. නිරෝධා වීම කියන එක එකක්. නැති වියාම කියන එක තව එකක්. නැති වෙනවා ඇති වෙනවා කියලා තියෙන්නේ ලෝකේ තියෙනා වූ දේවල් වල හැටි, අනිත්‍ය ධර්ම වල හැටි. ඒකයි කිව්වේ කේනත්තේන අනිච්චා උප්පාද වයත්තේන අනිච්චා කිය. නිරෝධත්තේන අනිච්චා කිව්වේ නැහැ. උප්පාද නිරෝධත්තේන අනිච්චා කියව නම් ඕනේ නිරෝධ වෙන එක අනිච්චයි කියන්නේ. උප්පාද වයත්තේන අනිච්චා. ඉපරුන්දී වැය වෙනවා. ඒක ස්වභාවය. දැන් දරුවෙක් උපදිනවා. උපන්නට පස්සේ ඒ දරුවා යන්නේ කොහාටද කාලයත් එක්කලා. වැයවීම කරා යනවා. උදා වෙච්ච යම් කිසි දෙයක් තියෙනවා. තරුණ බව පොඩි දරුවාට එකපාර ආවේ නැහැ. ඒකත් උදා වුණා. උදා වෙච්ච කෙනා මොකද වෙන්නේ? මැදි වයසටපත් වෙන විට තරුණ බව වැය වුණා. මැදි වයස උදා වුණා. මැදි වයසට මොකද වෙන්නේ? මහලු වයසට නෝ ඒක මැදි වයස වැය වුණා. මහලු වයස උදා වුණා. මහලු වයසට මොකද වෙන්නේ? මරණයටපත් වෙලාම මහලු වයස වැය වුණා. මලමිනිය උදා වුණා. දවස් දෙකක් යනකොට මොකද තුනක් යනකොට මොකද වෙන්නේ? අර ස්වභාවික විදිහට මලමිනිය කුණු වෙලා ඕජස් කරන්න පටන් ගත්තා. දැන් ඕජස් කරන මලමිනිය උදා වුණා. ඉදිවිච්ච මලමිනිය වැය වුණා. ඊට පස්සේ ඕජස් කරලා පස්සේ මොකද වුනේ? පණුවන් ගහලා හිටන් ගිහිල්ලා ඇටකොටු මතු වෙච්ච එක උදා වුණා. අර හංකොඩ වලින් වැහිලා ඕජස් කරලා එක වැය වෙලා. ඊට පස්සේ ඇට සැකිල්ල උදා වුණා. තව ටික දවසක් බලන්න ඇට කැලි ටික විසිරලා හැමතැනම. ඇට සැකිල්ල වැය වෙලා. ඇට කැලි උදා වුණා. තව ටික දවසක් බලන්න ඒවත් දිලා වෙලා කැලි පුපුරලා කැලි ගිහලා හාල්ලට වගේ හැමතැනම තනින් තන කැලි. ඇට කැලිත් වැය වෙලා. පොඩි පොඩි කැලි දින පෝර පසක් වෙලා උදා වුණා. තව ටික දවසක් බලන්න තනකොළ වැగిලා නොයෙක් ගස් කොළන් වල මුල් ඇදලා අර තිවිච්ච ඇට කැලි ටිකක් දිලා ගියන පස්සේ තිබුණ බවක්වත් නැහැ. වැය වුණා. මේ අනිත්‍ය ධර්මතාවයේ උදයාව කිව්වේ ඔන්නෝකයි. උපාද වය. ඔන්න උපාද වය ධර්ම මේ අනිත්‍ය ලෝකේ හැටි. ලෝකේ හටගත්ත හැම දෙයක්ම උපාද වය ධම්මිනෝ. ඒවැ ස්වභාවය ඒකයි. උදේ එනවා වැය වෙනවා. උදා වෙනවා එකක් ඒක වැය වුණා. නිරෝධ කියන්නේ ඔන්න ඔය ක්‍රියාදාමී යම් තැනක නවතින කටයුතු කරන්න එකක් තියෙනවා. අන්න ඒක තමයි අවිද්‍යාව නිරෝධ කිරීම පටන් ගන්න ඕනේ. දැන් නිරෝධ පටන් ගන්න බෑ නිකන්. ඔය ක්‍රියාවලිය නවත්තන්න අවිද්‍යාවත් ඒ වාසේස විරාග නිරෝධ සංඛාර නිරෝධෝ කියලා පටන් ගන්න ඕනේ. අන්න ඒකට මොකද වෙන්නේ? හේතුවක් නිසා යමක් උදා වුණා. හේතුන් පරිච්ඡ සම්භූතං වෙච්ච එක. ඒක නිරෝධ කරන්න මොකද දන්නේ? හේතු බංගා නිරුජ්ජති. හේතුව බංග කර දමන්න හේතුව බිදහරින්න ඕනේ. අන්න ඒකට නිරෝධා වෙනවා. නිරෝධ වෙන්නේ ඔතනින්. යන් නිරෝධ කරන්නේ ආර්ය මාර්ගය තුලින්. නැති වෙන එක ලෝක ධර්මතාවය. ඇති වෙන එක නැති වෙන එක. ඇතිවීම නැතිවීම තමයි අනිත්‍ය ධර්මය. හැබැයි මේ ඇති වෙන ඒවා ඔක්කොම නිරෝධ ධර්ම. ඒ කියන්නේ නිරෝධ කරන්න පුළුවන් ඒවා. බැරි ඒවා නෙමෙයි. අපි අවිද්‍යාව නිසා නිරෝධ කරගන්න කැමති නැහැ. වැඩ පිළිවෙල නිරෝධ කරන්න ඕනේ. ඇති වෙච්ච දේ නැති වෙන එක වෙනම අංශයක්. ඔය ක්‍රියාදාමිය උදා වෙන එක නිරෝධා කරන්න ඕනේ. ඒකයි නිරෝධ කියන්නේ. ඉතින් ඔක තෝරාගත්තාම දැන් මේකේ තියෙන ප්‍රශ්න සමූහයේ උත්තර තියෙනවා. මම අහලා තිබුණ ප්‍රශ්න කීපයක් තියෙනවා. මොකද නිරෝධ කියන්නේ මොකද්ද කියලා අහලා තිබිච්ච ප්‍රශ්නයක් මෙතන කියවුණා එකක්. ඒකටත් ඒ උත්තරේ ඔතනින්ම ආවා. ඉතින් ওই ක්‍රමෙට කරුණු තේරුම් අරගන්න ඕනේ.